මේ අපි ඉස්සෙල්ලා බලුවේ සින්දුව ඒ කෙනාට කොච්චර ආසද කියනවා නම් මේ අපිත් එක්ක ඉන්න පුද්ගලයා ඉන්නවත් බෑ පොඩ්ඩක් මයිකල් ජැක්සන් කියනකොට ඒ ලෙවල් ලියන්න ගත්තොත් අනිවාර්යෙන් පාස් වෙයි නේද කැම්පස් එකේ නේ කවුද PhD එකක් ගන්න පුළුවන් PhD එකක් මයිකල් ජැක්සන් දෙන්න එක එකතු වෙලා ලියන්න ගත්තොත් පාඩම් කරොත් මෙයා තනියෙන් පාඩම් කරොත් බෑ අයියා එක්ක පාඩම් කරත් අම්මා තාත්තා එක්ක කායික පාඩම් කරත් බෑ මයිකල් ජැක්සන් ආවොත් මෙයා එක්ක පාඩම් කරා කියලා දුෂ්යන්ත ඉගෙන ගන්නත් හරියට පාඩම් වැඩ කරන්නත් හරියට මයිතද වගේ නෝටි ළමෙක් කියලා පොඩි කාලේ ඒකත් එතන පොඩ මාව කැපුණා වගේ ඇත්තටම දුෂ්යන්ත කියන්නකෝ කොහොමද ඉගෙන ගන්න වැඩත් ඔයා කරනවද වගේ අධ්‍යාපන කටයුතු ඒ වගේ දේවල් වල යාම කරයි පොඩ්ඩක් හොඳට ඉගෙනගෙන තියෙන්නේ මම කියමු කිසි දෙයක් කරනකොට පුළුවන් තරම් ඒ ගැන අත්‍තරම ගොඩක් අධ්‍යයනය කරනවා දැන් අත්‍තරම මම දැන් මේ ෆිල්මින් වලට තාපු හින්දා මේ ෆිල්ම් මේකින් වලට පොඩ්ඩක් ඉගෙන ගන්න පොඩ්ඩක් මම ඕස්ට්‍රේලියාව පොඩ්ඩක් යන්න කියලා කල්පනා කරේ ඒතර මෙහි තියෙන කාර්යබහුල හින්දා තමයි පොඩ්ඩක් ඒක මේ පොඩි නැවතිලා පොඩ්ඩක් පරක්කු වෙන්නේ කරන්න ගොඩක් වැඩ තියෙනවා හැබැයි ඉතින් මම හිතන්නේ අපි ජීවිතය කියන්නේ පාසලක් ඒක පාසලක් කරගෙන අපි යන තැන මේක මම හැමතිස්සෙම කරනකොට ඕන දෙයක් ෆිල්ම් එකේ වුණත් මම දැනගන්න කැමති ස්ක්‍රිප්ට් එක කොහොමද ලියවෙන්නේ මම සමිතය කැමතිම කරදර කළා අහන ඕගොල්ලෝ කොහොමද කැමරා කරලා මම ඉගෙන ගන්න. ඉතින් හැම එකක්ම පුළුවන් තරම් හොයලා බලන්න මොකද යම් කිසි කාලයක මොකක් කර දෙයකින් හොඳ දියුණුවක් ලබන්න ඕන නම් මම හිතන්නේ ඒක ඕවරෝල් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් හැමදාම සින්දු විතරක් කියන්නේ. හැබැයි මේ ඔයා දැන් ඔයා ඒගොල්ලන්ට කරදර කරා කියලා කිව්වනේ කොහොමද කරන්නේ කියලා. ඒගොල්ලන් ගොඩක් කියලා තියෙන ඔයා කොයිතරම් කරදර කරා. ඒක තමයි මම අර කරදර කරන එක තමයි තියෙන ලොකම කරදරේ. ඉඳගෙන හැම වෙලේම කියද දුෂ්යන්තාවන රටේ නැති නීති. මේක ඕනේ අර කොනේ රැවෙද්දි යන්නද අර ප්‍රශ්න වලට. මම කියන්නේ දුෂ්යන්ත මේ සෙට් එකේ පොඩක් කරදර කළා තියෙනවා. අපේ ඩිමාන්ඩ් එක. නෑ මෙහෙම මම සාමාන්‍යයෙන් දෙයක් කරනකොට මම හරි කැමතියි වරදක් නැති වෙන විදියට හොඳ සැලැස්මක් ඇතුව වැඩක් කරන්න. හරියට මේක කරන්න නේද? එන්ටර්ටේන්මන්ට් එකක් දෙනවා නිකන් ස්ටේජ් එකට නැගලා නිකන් සින්දුවක් කියනට වඩා මම කැමතියි සින්දුවේ තේරුමට මට ෆීල් වෙන ගතිය ඒගලන්ට පෙන්නලා ඒ වෙනුවෙන් යම් කිසි තවත් නිර්මාණයක් කරලා එහෙම කරන්න. ඉතින් ඒ වගේ දේවල් කරනකොට ගොඩක් ටෙක්නිකල් පැති වලින් සින්දුවේ ඉමෝෂනල් පැත්තක ඔබ්ජෙක්ටිව් ඒ ෆුල් එක තියෙනවා එක ලොකු ප්‍රශ්න. ඉතින් කැමරාමන් එකද ලයිටින් කරන එක නේද සවුන්ඩ් කරන එක නැත් එක හොඳ කෝඩිනේෂන් එකක් තියෙනවා. ඉතින් මම යම් කිසි නිර්මාණයක් කරන්න ඉස්සෙල්ලා ඔය හැමෝටම ගිහලා කතා කරලා මට මෙහෙම ඕනේ කියලා කියනවා. වෙනත් ගොඩක් ආටිස්ට්ලාට වඩා ඉතින් මගෙන් කරදරයක් වෙනවා ඇති. සමා වෙන්න හැබැයි මගේ එකම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ හොඳ නිර්මාණයක් මගේ ප්‍රේක්ෂකයන් ලබා දෙන්න. වරදක් කරා. ඉතකින් නෙවෙයි. මේ දරුවා කියන්නේ කතාව. අපි සානුකම්පිතේ පිළියර ගඩෙමු. බොහොම ස්තුතියි. කොහොමද ගෙවුනේ වීකෙන්ඩ් එකේ ගොඩක් බිසි MC එක පැත්තේ එහෙම ඔව් අපි ෆිල්ම් එකේ ප්‍රොමෝෂන්ස් වලට ගොඩක් ගියා. මොකද ෆිල්ම් එක බලන්න එන කට්ටියගෙන් මම හිතන්නේ එදා හැම පැය දෙකකට ඉස්සෙල්ලා වගේම ෆිල්ම් එකේ ඉඳලා පොලිමක් තිබ්බා. හතරවෙනි තට්ටුවේ ඉඳන් මම හිතන්නේ දෙවෙනි තට්ටුව වෙනකම් පොලිම පරිපිලි දිගේ ඇවිල්ලා හිටියේ. ඉතින් යාප හැමෝත් එක්කම අපි පින්තූර අරගෙන සමහරලාට මම හිතන අන්තිම මූවි එක හැන්දෑව 4 පෙන්නන එක එකයි කාලක් පරක් වෙලා තමයි පින්නේ. මොකද ආපු කටක් කට්ටිය අපිත් එක්ක පින්තූර අරගෙන තමයි ඇතුළට ගියේ. කොච්චර කාලයක් ෂූටින් තිබ්බද? අපි සැප්තැම්බර් මුල වගේ තමයි ෂූටින් පටන් ගත්තේ. ඒත් එක්කම යම්කිසි ප්‍රමාද දෝෂ නැති වුණා. ඒ කියන්නේ සමහර ඒ අතර කාලයේ අපිට නොවැම්බර් වගේ වෙනකන් ගියා. අතර කාලයේ පොඩ්ඩක් ප්‍රමාද දෝෂ ඇති වුණා. මොකද මගේ පොඩි ඉන්ජරියක් වුණා කකුලේ. ඒ සම්බන්ධව ඉතින් මට පොඩ්ඩක් සුමාන 3ක් වගේ ඇඳේ රෙස්ට් කරන්න නම් ඊට පස්සේ ඉතින් ඔක්කොම බැලුවා මම හිතන්නේ 35ක් වගේ කාලයක් 35ක් 40ක් වගේ කාලයක් අතර තමයි අපි මූවි එක සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. දැන් වට හොඳටම හොඳයිද සනීපයිද? මම හොඳටම හොඳයි කියලා කිව්වොත් නම් ලොකු වැරද්දක්. මට ගොඩක් දුරට සනීපයි. ඒ වුණාට පබ්ලිසිටි ට්‍රයි එකක් නෙවෙයි දෝක. මම හිතන්නේ මම කරලා තියෙන දේවල් වලින් මට කකුලක් කැඩුනායි කියලා පබ්ලිසිටි ට්‍රයි එකක් කරන්න අවස්ථාවක් නැහැ. මොකද මට සින්දු තියනවා කියන්න, ෂෝස් තියනවා කියලා නටන්න, ෆිල්ම් එකකුත් තියෙනවා. මම හිතන්නේ මට ඒ වගේ බාල දෙයක් කරගෙන මගේ ඇඟට හානියක් වුණායි කියලා සිම්පති පොට්ටක් ගන්න අවශ්‍ය විදිහේ වැඩ කරන පුද්ගලෙක් නෙමෙයි මම. ඉතින් එහෙම කාටද එහෙම කෙනෙක් හිතන්න මම හිතන්නේ එහෙම කොටේ එහෙම කියලා තියෙනවා. ඒ කීපයක් ගැන මම ඉතාමත්ම දුක් වුණා. ඒ කියන්නේ මේක ඇවිල්ලා මගේ ජීවිතේ මට මං කියන්නේ හොඳම අවස්ථාවකට ආපු වෙලාවකදී මම කෙලින්ම බිමට දාපු අවස්ථාවක්.
ඒ කියන්නේ මේක නැචරලි නේ කර්මයේ විසින් වුණ දෙයක්. ඉතින් ඒ අවස්ථාවේදී ඒක මම දුකටපත් වෙලා ඉන්න වෙලාවේ මම අසරණලා ඉන්න වෙලාවේදී මිනිස්සු කතා ඇදුවාම මේක මම තවත් මේ මගේ මම අසරණ බවට මම මේ පත් කරගත්තේ ඕන කමින් මේක බොරුවක් කියලා කිව්වම ඇත්තට මගේ ලොකුවට මම කියන්නේ කකුල කෙනට වඩා ඒක හිතිරිලා. හිතත් කැඩුනා. ඒක සෑහෙන ගැටුණා. ඔව් ඇත්තටම සමහරව එහෙම දේවල් කතා බහ කරන්නේ ඒ ඉන්සිඩන්ට් එක වුණ වෙලාවට. හැබැයි මං ඉන්ජරි එක වෙලා දුකෙන් ගෙදර ඉන්නකොට මට ලියුම් ආවා. කුණුහරුපෙන් බැනලා. ඇයි මෙහෙම දේවල් කරන්නේ කියලා. ඒකට උත්තර ලිව්වා? නෑ. මම මේ වචන ඉගෙන ගන්න නැති ඉන්න මම. හරිද? දැන් මේ දන්නවද? මම වචනයක් කියන්නේ නැහැ. දන්නේ නැහැ. ෆිල්ම් එක නමක් කියන්නේ නැහැ. හරියයිද දැල්ල? රබ්බදේව බනාජෝත්. නෑ සමීර අයියෝ වැරදි. ආපහු අපිට try කරා. රබ්බනේ බනාජෝඩි. මම හිතන්නේ රබ්නේ බඩේ ජෝඩි. දුෂ්කරද පොග? ජෝතිගේ බඩ අකහපු රබානේ. ඒකද සිංහල තේරුම? දන්නේ නැද්ද? ඔය කෙනෙක් වුණ මොනවා දෙවියන් මැව් යුවලද මොකද්ද? මේක දන්නා නම් ආදිත්‍ය චොප්රායි අල්ලගන්නා මෙයා මේක ඇත්ත තේරුම තමයි කියලා දෙන්නෝ. දෙවි මැඩම් අපි ඔයා කියන දේ පිළිගන්න. මම ටීචර් කෙනෙක් නෙමෙයි. හරිද? දෙවියන් විසින් මැව් යුවල. එහෙම තමයි ඒකේ සිංහල තේරුම මේ මෙයා කිව්වක වැරදිනේ. නෑ මොකද රබානක් ගැනනේ කිව්වේ. ඉතින් මේ චිත්‍රපටය හරි ගොඩක් පහුගිය දවස්වල මේ චිත්‍රපටය ගැන ගොඩක් කතා බහට ලක්ුණා. දුෂ්යන්ත් බැලුවද මූවි එක? මොකද ඒ ඩාන්ස් කරන ගැන තියෙන්නේ මූවි එක කියන්නේ ගමේ කෙනෙක් ඩාන්ස් කරන්න ඇවිල්ලා ටවුන් එකට කොහොමද යාව මේ හයි සොසයිටි එකට ගන්න යාට ඩාන්සින් පුරුදු කරන්නේ කොහොමද කියන අපර ඔව් ශාරුක් ખાන් ප්‍රධාන චරිතය නියෝජනය කරන්නේ. අතට මේ අපි වෙනදා දකින ශාරුක් ખાන් නෙමෙයි ටිකක් හරි එයා බොහොම වෙනස් ඒ චිත්‍රපටයේ. ඉතින් හරි ලස්සනයි. ඒ කියන්නේ මේක බලපුවම මේ හරි සතුටක් නිකන් හරි නිදහසක් වගේ හැඟීම් ඇති වෙනවා. බොහොම අපූර්ව චිත්‍රපටයක්. අයියෝ මේ ඒක ගැන එකපාරට මතක් කරේ. නෑ ඒ ෆිල්ම් එක මෙහෙමයි. ෆිල්ම් හෝල් වල දැකලා තියෙනවානේ. හැබැයි නොදැක්ක දේවල් තියෙනවා ඒ ෆිල්ම් එකේ. ගොඩක් දේවල් තියෙනවා දැකපු නැති. ඒ කියන්නේ මේකින් ෆිල්ම් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දකින්න නොලැබෙන දේවල්. නොලැබෙන දේවල්. ඒක තමයි මේ අවස්ථාව බලන්න නම කියන්න බැරි මට ෆිල්ම් එක. මේ ලස්සනයි. ඔය මොන කරනවද ඒක? මම ලස්සනට පොඩ්ඩක් හදලා හිටියා. ඔව් එහෙම තමයි. මොකද පොඩ්ඩක් කොන්නේ හරිනේ. නෑ එහෙම එකක් නෑ. ඒ ප්‍රශ්න අපි හිතුවා ඔයාට උතර ඉන්න ආවර කියලා රහුණත් දුෂ්යන්ත් සද්ද. නෑ මට සද්ද රත් වෙනව නේද ඔක? සක්කරයි පුටේ ඉඳගෙන ඉන්නේ. සක්කරයි පුටේ. සක්කරයට ගොඩක් මේ ලෝකේ ප්‍රශ්න වැඩි වෙනකොට තමයි වාඩි වෙලා ඉන්න බෑ. ඒක කොහොමද වෙන්න බෑ. මම මේ වාඩි වෙන ඉන්න පුරුරත් නිදන්නේ නෑ. කොහොම අමාරු ඉන්නේ මේක රත් වෙනවා. කවන්න. වාඩි වෙලා ඉන්නනේ. හරි. හරි. මේ එක ඒවා මෙයා එකක් කියනවා මෙයා එකක් කියනවා මම දන්නේ නැහැ. හැබැයි අපි ඕගොල්ලන්ට නම් ගොඩක් දේවල් කියන්න ලෑස්ති වෙලා ඉන්නේ. වෙලාව කීයද? තව වෙලා තියෙනවා ඕගොල්ලත් එක්ක ඉන්න. අපි කැමතියි. Entertainment Plus ලෝකේ තියෙන ගොඩක් දේවල් රස විඳින්න අවස්ථාවක් ඔයගොල්ලන්ට උදා කර දෙන්නයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. දුෂාන් අවසාන වශයෙන් දැන කියා ගන්න අවශ්‍ය දේවල් සාම්ප්‍රදායික ප්‍රශ්නේ පොඩ වෙනස් විදියට අහන්න. ෆිල්ම් එකත් එක්ක ජීවිතේ ප්ලෑන් වෙන විදිහ. ඒ කියන්නේ ෆියුචර් ප්ලෑන් තමයි. ඔව් හම්බෙන විදියට අවස්ථාව අනුව හොඳ නිර්මාණ කරන්න නැති බලාපොරොත්තු වෙනවා. ඒක ෆිල්ම් එකක් වුණත් සින්දුවක් වුණත් ඕනම දෙයකින් කලාකරුවෙක් වශයෙන් මේක හොඳ නිර්මාණයක් දෙන්න පුළුවන් අවශ්‍ය දේවල් හම්බෙනවා නම් ඉදිරියට කරගෙන යනවා. ඒව තමයි ඉතින්. ඔව් පොඩ කම්මැලි කරන්නේ අදහස පටන් ගත්තේ. E+ වලට පස්සේ මොන වගේද දැනෙන්නේ? නෑ මේ මෙතර කම්මැලි කවන්නේ. ඒ කොලාර නැගිට්ටාම මොකද තමයි ඉතින් ප්‍රශ්නේ. හරි මේක නාටික්මන්ට නිදා ගන්න යන අවස්ථාව දෙන්න ඕනේ. මොකද දන්නවද දාර්ශනිකව වුණාට පස්සේ මෙයාට තියෙන ලොකු මානසික රෝගයක් තියෙනවා. වෙලාවම අධිකම නෙවෙයි වෙලාව තිබ්බට නිින්ද යන්නේ නැතිකම. පාන්දර 4ට පාව වෙනකන් නිින්ද යන්නේ ප්‍රීමි. නෑ ඒ වෙලාව තමයි මම අතන ගොඩක් වැඩ කරන්නේ. මොකද නිදහස්. කෝල් එන්නේ නැහැ කවුරුත් කරදර කරන්නේ නැහැ. එතකොට දවල් නිදා ගන්නවා. නෑ ඒක තමයි දවල් වෙනකන් නිදා ගන්න. වෙනකන්. 11ට නැගිටින්න මේ ළමයා. නිදි නෑ. කොටිම කිව්ව ජීවිතේ වෙනස් වෙලා. ජීවිතේ වෙනස් වෙලා. ජීවිතේ තවත් ගොඩක් දේවල් වෙනස් කරගන්න. නෑ මේ දැන් ඔයගලන් කියන බොරු වල මිනිස්සු පිට ගන්නවා මම ඒකලානේ බුදිය ගන්නවා කියලා. නෑ මම හැමදාම උදේ අර ජිම් එකට යනවා සමුද බදාත් සිකුරාදා. ඉතින් කවදාකවත් උදේ ඒකලානේ බුදිය ගන්න නෑ. රෑම නිකන් හැරගෙන මම දවසට සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් බුදිය ගත්තාම මට ඇති ඒකයි තියෙන විශේෂත්වය. ඒ පැය ටික වැඩි රෙස්ට් කරන්න මොකද මහන්සි වැඩි නිසා. එහෙනම් අද දවසේදී අපි සමෝරගෙන යන්න අපිට වෙලාව ඇවිල්ලා තියෙනවා.